ඇයි වක්‍රතා ප්‍රතිශතය ඍණ වෙන්නේ? මොකද්ද හේතුව? අපි ගන්නවා අපේ ද්‍රාවණයේ සාන්ද්‍රණය වෙනස් වෙනකොට මම ඒක වෙනම සටහනකින් පෙන්නන්නම්. හරිනේ ද්‍රාවණ සාන්ද්‍රණය පටකයේ දැන් අපි වැඩි ජල විභවයකදී මොකද්ද වෙන්නේ? සෛලය තුලට ජලය ඇතුල් වෙනවා. අඩු ජල විභවයකදී සෛලයෙන් ජලය එළියට යනවා. සෛලයෙන් ජලයට එළියට යනකොට සෛලයේ වක්‍රතාවය පටකයේ වක්‍රතාවය අඩු වෙලා කෙලින් වෙනවා. මම ඇඳලොක්කුම් පෙන්නන්නම්. හරිද අපි ඔන්න ඔය විදිහට තමයි ගන්න. ඊට පස්සේ අපේ ප්‍රස්ථාරය එන්න පුළුවන් කොහොමද? මේ විදිහට. හරිද? අපේ ප්‍රස්ථාරය නෝ මේගොල්ලෝගේ මේ විදිහට. එතකොට මේ පැත්තෙන් ගන්න අපි වෙනස් කරන සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය මේ පැත්තට ගන්නවා වක්‍රතා වෙනස් වීමේ ප්‍රතිශත. වක්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ කියන්නේ බාහිර ද්‍රාවණයේ ජල විභවයයි පටකයේ ජල විභවයයි සමාන වේලාවට. හරිද? පටකයේ ජල විභවය බාහිර ද්‍රාවණයේ ජල විභවයට සමාන වුණොත් මොකද කරන්නේ? පටකයේ ජල විභවය ද්‍රාවණයේ ජල විභවයට සමාන නම් ජල විභව වෙනසක් නැහැ. ඒකට ඇතුලෙන් එළියට යන්නෙත් නැහැ. එළියෙන් ඇතුලට එන්නෙත් නැහැ. එතකොට වක්‍රතාවය වෙනස් වෙන්නේ නැහැ. ඒකට අපි දන්නවා වක්‍රතාවය වෙනස් වෙන්නේ නැත්නම් මොකද කරන්නේ? වක්‍රතාවය වෙනස් වෙන්නේ නැත්නම් සුද්ධ ජල ගමනක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් බාහිර ද්‍රාවණයේ ජල විභවය සමානයි කියලා ගන්න. මෙන්න වක්‍රතාවය වෙනස් නොවන ද්‍රාවණ සාන්ද්‍රණය භාවිතයෙන් අපි මේකෙදි පටකී ජල විභවය හොයාගන්න පුළුවන්. අපි බලමු කොහොමද ওই වක්‍රතාවය වැඩිවීම සහ අඩුවීම කියන එක මේකෙදි අපි ගණනය කරගන්නේ කියලා. මෙන්න මේ වගේ අපි දන්නවා ආභරණ පත්‍රයක ඇතුලේ සිදුරු සිදුරුනේ තියෙන සැහැල්ලු සෛල බිත්තිය පිටින් තියෙන කොළපාට සෛල බිත්තිය තමයි මේක. ඔක තදට තියෙන්නේ. තද ඝන සෛල බිත්ති. කොළපාට බොක්ස්. ඊට පස්සේ සුදු පාට කොටස තමයි මොහොතී. අද ඔක තමයි වෙන්නේ. ඊට පස්සේ අපි සමාන ජල විභවයකට මේක දැම්මොත් ඕකේ වක්‍රතාවය ඔය විදියටම තියෙන වෙනස් වෙන්නේ නැහැ. අර මේ පටකයේ ජල විභවයයි බාහිර ද්‍රාවණයේ ජල විභවයයි සමාන නම් එයා එහෙමයි තියෙන්නේ. උඩ වැඩි ජල විභවයකට දැම්මොත් මේක. වැඩි ජල විභවයක් කියන්නේ ජලය වැඩිනේ. එතකොට මොකද්ද වෙන්නේ? මේකට ජලය ඇතුල් වෙනවා පටකයකට. ජල විභවය වැඩි කියන්නේ සාන්ද්‍රණය අඩු එකකට දැම්මොත්. එයා මොකද්ද වෙන්නේ? ඔය වගේ වක්‍ර වෙන්න ගන්නවා. මේ තිබ්බට වඩා මේක මොකද්ද වෙන්නේ? වක්‍ර වෙනවා. වැඩි ජල විභවයකදී මේක සමාන වෙලාවට සමානවම අදින්න වැඩි ජල විභවයකදී මොකද වෙන්නේ මේ වක්‍රතා කෝණය වක්‍රතාවය වැඩි වෙනවා වක්‍රතා කෝණයගේ අඩු වෙනවා ඊට පස්සේ අඩු ජල විභවයකදී ජල විභවය අඩුයි කියන්නේ මොකද වෙන්නේ සාන්ද්‍රණය වැඩි අඩු ජල විභවයකදී ජල විභවය අඩුයි කියන්නේ සාන්ද්‍රණය වැඩි. එතකොට මොකද්ද වෙන්නේ? සාන්ද්‍රණය වැඩි නම් පටකයේ තියෙන ජලය තමයි බාහිර ද්‍රාවණයට එන්නේ. එතකොට මේ වක්‍රතා ගතිය අඩු වෙලා යනවා. වක්‍රතාවය අඩු වෙනවා. වක්‍රතා කෝණය මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. අනික තමයි තේරුම් ගන්න. වැඩි ජල විභවයකදී එහෙම නැත්නම් අඩු සාන්ද්‍රණයකදී අඩු සාන්ද්‍රණය මේක සමාන ජල විභවයකදී එහෙම නැත්නම් සමාන සාන්ද්‍රණයකදී මේක අඩු ජල විභවයකදී එහෙම නැත්නම් වැඩි සාන්ද්‍රණයකදී. උඩ සාන්ද්‍ර සීනියක දැම්මොත් පටකයේ තමයි ජලය වැඩි. එතකොට පටකයෙන් තමයි ජලය එළියට යන්නේ බාහිර ආශ්‍රිතය. මේකෙදි පටකයට ඇතුළට ජලය ඇතුල් වෙනවා. එතකොට අපි කියනවා අන්තරාශ්‍රිතය. අන්තරාශ්‍රිතයෙන් පටකය තුළට ජලය ඇතුල් වෙනවා. මේකෙදි බාහිර ආශ්‍රිතයෙන් පටකයෙන් ජලය ඉවත් වීම සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේක ගන්න අවශ්‍ය දේවල් ටක් ගාලා දාගන්න.
ඔය වගේ ප්‍රශ්න තියෙන යොමු කරාට කමක් නෑ ඔයාලා. ටිකක් හිමින් කියන්නේ ඇහෙන වැඩිද? වේගය අඩු කරන්න බෑනේ තව කොච්චර තියෙන්නේ. හුස්ම ගන්න බැරුව කියාදේ. තව පැය 48ක් වුණේ නෑ. තියෙන්නේ නෑ. ඕන දෙයක් තියෙනම් දාගන්න තව ප්‍රශ්න තියෙනම් අහන්න. මතක් කිරීමක් විතරයි කරන්නේ මම මේක දාන්න බලන්න මේ රෙකෝඩින් එක. ඒකට තා ටිකක් වුණා නේද? හරිද ඊට පස්සේ අපි යනවා ආයෙම කතා කරන්න මොකක් ගැනද? අර්ථාපල ආකන්ද තීරු. අර්ථාපල ආකන්ද තීරු භාවිතාවෙන් අපිට පුළුවන් ජල විභවය නිර්ණය කරන්න. ඊළඟට අපි යමු ඒකට. අර්ථාපල ආකන්ද සෛලවල ජල විභවය සොයා ගැනීම. ඒකෙදී අපි දිග වෙනස තමයි මනින්නේ මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා ප්‍රස්ථාර කඩදාසි. සිදුරු ඇබ විදිනයක්. ඇබ සිදුරු විදිනයක් අවශ්‍ය වෙනවා. ද්‍රාවණ ශ්‍රේණිය හදාගන්න එක අපි ආයේ කියන්නේ අපි මොකද කරන්නේ දෙන ලද 1m සුක්‍රෝස් ද්‍රාවණය භාවිතයෙන් 0.1 1.5 2 2.5 3 3.5 විදියට සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් හදාගන්න. හදාගෙන ඉවර වෙලා මොකද කරන්නේ? ඒවා පෙට්‍රි දීසි වලට දාගන්න. දාලා පියනේ වහන්න ඕනේ. හැමතිස්සෙම මතක තියාගන්න පෙට්‍රි දීසි වලට අපි මේ ද්‍රාවණ දැම්මයින් පස්සේ පියනකින් වහන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? පෙට්‍රි දීසියේ තියෙන ජලය වාෂ්ප වෙලා ගිහිල්ලා ඇතුලේ තියෙන සාන්ද්‍රණය වෙනස් වෙන්න පුළුවන්. සාන්ද්‍රණය වෙනස් වුණොත් අපිට අදාළ ප්‍රතිඵලය වෙනස් වෙන්න පුළුවන් අපේ. ඒක නිසා තමයි අපි ওই විදිහට සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් හදාගෙන පෙට්‍රි දීසි වල දාලා දෙන ලද 1m සුක්‍රෝස් ද්‍රාවණය භාවිතයෙන් සුක්‍රෝස් ද්‍රාවණ ශ්‍රේණියක් පිළියෙල කරලා අපි ඒව මේ වගේ පෙට්‍රි දීසි වල දාලා වහගන්න. මේව ලේබල් කරන්න ඕන 0.1 0.15 0.2 වගේ. ඊට පස්සේ අපි අර්ථාපල් ගෙඩියක් අරගෙන ඒකේ පොතු ඉවත් කරන්න ඕන. ඊට පස්සේ ඇබ සිදුරු විදිනය පාවිච්චි කරලා මේක ඇතුළට යවලා අපි මේ වගේ අර්ථාපල් සිලින්ඩර් ඔන්න ඔය වගේ ඒකාකාර විශ්කම්භයක් තියෙන අර්ථාපල් සිලින්ඩර් කපා ගන්න. ඊට පස්සේ මේවා 5 cm ගානට කපලා අපි මෙන්න මේවට 12ක් 5 cm කැලි 12ක් අරගෙන මේ සාන්ද්‍රණ ශ්‍රේණිය මේවා 6ක් තියෙනවා අපේ 1 2 3 4 5 6 එකකට දෙක ගානේ දාන්න ඕන. දාලා ඉවර වෙලා මේකෙන් වහලා සමතුලිත වීමට පැයක් මිනිත්තු 40ක් විතර තියන්න ඕන. යටින් තියාගන්න ඕනේ අපි මේවයි ප්‍රස්ථාර කඩදාසි. ප්‍රස්ථාර කඩදාසි කෑල්ලක් බැගි මේ පෙට්‍රි දීසි වල අපි යටින් තියාගන්න ඕනේ. ඔයාලා දන්නවා ප්‍රස්ථාර කඩදාසි වල මේ වගේ කොටු පහක් තියෙනකොට අර මේ පැත්තටත් පහක් ඇවිල්ලා ඔහම තද පාට ඉරක් තියෙන ඔන්න ඔය විදිහට. හරි. ඊට පස්සේ අපි මේ පෙට්‍රි දීසිය මේ කුඩින් තිබ්වම ඔයාලා දන්නවා පෙට්‍රි දීසිය ඉතින් වීදුරුනේ විනිවිද පේනවනේ. අපිට පුළුවන් ඔය අර්ථාපල ආකන්දේ මේ ඉරකට ඒක රේඛීය වෙන්න තබා ගන්න. හරිද? ඊට පස්සේ ඔන්න සෙන්ටිමීටර් 5 තමයි දැන් අපිට උගේ පෙට්‍රි. ඊට පස්සේ අදාළ කාලය ඉවර වුණාන් පස්සේ අපි මේක එළියට අරන් ආයෙ දිගම හනින්නේ ඇතුලේ තියාගෙනම බලන දැන් සෙන්ටිමීටර් 5 සීමාව ඊළඟට තව කොටු කීයක් මෙයා දික් වෙලාද
මේ පැත්තට කොට වෙලාද කියලා බලන්න. එහෙනම් අපි වගුවන් දිනවා ඊට පස්සේ කොහොමද? දැන් පටකයේ ඇතුළට ජලය ගියොත් මොකද්ද වෙන්නේ? පටකයේ ඇතුළට ජලය ගියොත් මේ කොටස දිග වැඩි වෙනවා. සෛලව දිග වැඩි වෙනවා. පටකයෙන් එළියට ජලය ගියොත් මේකේ දිග අඩු වෙනවා. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. එහෙනම් මෙතෙන්ට ගන්නවා සුක්‍රෝස් සාන්ද්‍රණය ඊට පස්සේ ආරම්භක දිග අවසාන දිග ඊළඟට දිග වෙනස් වීමේ ප්‍රතිශතය. උඩ සුක්‍රෝස් ද්‍රාවණය 0.1යි 0.15යි 0.2යි 0.25යි ඔය විදිහට සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණ වෙනස් වෙනවා. එතකොට ආරම්භක දිග හැම එකේම අපි දන්නවා 5යි අවසාන දිග මේක වැඩි වුණොත් 5.2 5.3 වෙනස් වුණේ නැත්තම් 5ම තියෙන්න පුළුවන් ආයේ 5.4.9 4.7 ඔය වගේ වෙනවා. ඊට පස්සේ අපි දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවය සොයන කොහොමද? අවසාන දිග අඩු කිරීම ආරම්භක දිග බෙදීම ආරම්භක දිග වැඩි කිරීම සී. මේකෙදිත් ඔයාලට පේන ඍණ සංඛ්‍යා එන්න පුළුවන්. ඍණ සංඛ්‍යා ආවොත් ඔය වගේ අපි අර අඳින ප්‍රස්ථාරය මොකද වෙන්නේ? ඍණාගයන් එන්න නිසා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තමයි අපිට එන්නේ. x අක්ෂයට දානවා අපි වෙනස් කරන එක සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය ඒකකත් එක්ක ආදේශ කරන්න. y අක්ෂයට දානවා අර්ථාපල ආකන්දවල දිග වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දිග වෙනසක් නැහැ කියලා කියන්නේ පටකයෙන් ඇතුලෙන් එළියටවත් ජලය ගිහිල්ලා නැහැ කියන එක. ඒ කියන්නේ බාහිර ද්‍රාවණයේ ජල විභවය පටකයේ ජල විභවයට සමාන වෙලා තියෙනවා. අන්න මෙතන අපිට හොයාගන්න පුළුවන් ඒක. මෙතනින්ම හොයාගන්න බැරි නම් ප්‍රස්ථාරයෙන් දැන් අපිට කැපෙන තැන x අක්ෂය කැපෙන ස්ථානයෙන් හොයාගන්න පුළුවන්. දිග වෙනස් වීමක් සිදු නොවන සුක්‍රෝස් ද්‍රාවණ සාන්ද්‍රණය ඒක අදාළ වගුවෙන් අපි අරගෙන එයාගේ ජල විභවය ගණනය කරනවා. ඔන්න ඔය විදිහට තමයි අපි අර්ථාපල ආකන්ද භාවිතයෙන් අර්ථාපල ආකන්දවල ජල විභවය නිර්ණය කරන්නේ. අවශ්‍ය දේවල් තියෙනවා නම් ලියා ගන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඊළඟට අපිට තියෙන්නේ පානමානයේ ප්‍රැක්ටිකල් එක. පානමානයේ භාවිතයෙන් ශාක පත්‍ර හා ප්‍රරෝහවල උත්සේදන ශීඝ්‍රතාවය නිර්ණය කිරීම ඊළඟ ප්‍රැක්ටිකල් එක. ඊට පස්සේ ඔය රිසෝස් බුක් එකේ තියෙන පින්තූර කොහොම හොඳට බලා ගන්න ඒවා ලේබල් කරපු හැටි බලා ගන්න. හරිද අපි යමු ඊළඟ ප්‍රැක්ටිකල් එක ලියන්න පානමානයේ භාවිතයෙන් ශාක පත්‍ර හා ප්‍රරෝහවල උත්සේදන ශීඝ්‍රතාවය නිර්ණය. හරිද එතකොට අපි බලමු පානමානය කියන උපකරණය මෙන්න මේ වගේ උපකරණයක්.
අද මේක ඇතුලේ තියෙනවා කේශික නලයක්. ඔන්න ඔය විදිහට තමයි විවුර්ත වෙන්නේ. හරි ඔන්න ඔය වගේ තමයි අපි මේ ගන්න. ඔන්න ඔක තමයි අපේ උපකරණ. මේ උපකරණයත් අපි මුලින්ම හොඳින් ජලයෙන් සෝද ගන්න ඕනේ. ඊට පස්සේ ජලයෙන් සෝද ගන්න ඕනේ. ඊට පස්සේ සබන් වතුරෙන් හොද ගන්න ඕනේ. මොකද මේ කේශික නාලය ඇතුළේ වායු බුබුල ගමන් කරනකොට පුෂ්ටික ආතතියේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒක අවම කරගන්න තමයි අපි සබන් වතුරෙන් හොද. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මේ උපකරණය බේසමක් ඇතුලේ ගිල්ලලා මේ උපකරණය වතුරෙන් පුරව ගන්න. වතුරෙන් පුරවගෙන මෙන්න මේ කරාමේ ජල මේකට අපි කියන්නේ සංචායකය කියලා. සංචායකයේ ජලය පුරවල කරාමෙන් වහගන්න. මේකේ තියෙනවා පරිමාණයක් ඔයවා. අර මේක පරිමාණ. මේ තියෙන්නේ කේශික නාලය. අපි මේ උපකරණය බේසමක් ඇතුලේ ගිල්ලලා මේ විදිහට ඔක සම්පූර්ණයෙන්ම ජලය පුරව ගන්න මේකෙන්. ඊට පස්සේ අපි ශාක අත්තක් අරගෙන අපි මේ බේසම අරගෙන යනවා ශාකයක් ළඟට ගිහිල්ලා ශාක අත්ත මේම ජලය තුලට නමා තියුණු පිහියක් ආධාරයෙන් ජලය තුලදී ආනතව කපා මේ ගහ කපා ගන්න ඕනේ ආනත. ආනතව කපලා ඇබේ ආධාරයෙන් අපි උපකරණයට සවි කරගන්න. හරිද මෙන්න ඇබේ ආධාරයෙන් ජලය තුලදීම උපකරණයට සවි කරගනු ලැබේ. ඔක තමයි ශාකාත්. අපි ඇබේ ආධාරයෙන් අපි සාමාන්‍යයෙන් මේක ලොකු පොළ තියෙන ගහක් තමයි වදමා ගහක් වගේ ලොකු පොළ තියෙන ගහක් තමයි ගන්න අපිට උත්සේදන ඉක්මනට බලන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපි ඇටුම සකස් කරලා විවෘත කෙළවරේ ජල බීකරයක් ඇතුල් කරලා උපකරණ ඇටුම ජල බේජණයෙන් එළියට අරගෙන ජල බේසමෙන් එළියට අරගෙන සියලු සංදි වැස්ලීන් යොදා වායු රෝධනය කරනවා. හරිද? ශාකාත්ත ජලය තුලට නමා ජලය තුලදී තියුණු පිහියක් ආධාරයෙන් ආනතව කපා අපි කොහු යවන්නේ නැහැ. කොහු යවුවොත් ශෛලම වාහිනිය අවකිර වෙන්න පුළුවන්. දැන් අපි මේකෙන් උපකල්පනය කරන්නේ මොකද්ද? ශාකයෙන් අවශෝෂණය කරන ජලය සියල්ලම උත්සේදනයෙන් පිට වේ කියලා අපි උපකල්පනය කරලා තමයි මේක කරන්නේ. උඩ අවශෝෂණය කරන ජලය සියල්ල උත්සේදනයෙන් පිට වේ කියලා උපකල්පනය කරනවා. එතෙන්දී මොකද්ද වෙන්නේ? ජලය වාෂ්ප වෙලා යනකොට මේ කොටසෙන් අවශෝෂණය කරනවා. එතකොට මේ පැත්තෙන් ඇදිලා එන්න ඕනේ. ඒක තමයි අපි මේකෙදි ගන්න. අපි බලන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔය උපකරණ ඇටවුම අපි මේක එළියට අරගෙන ආධාරකයක් මගින් මේසය මත ස්ථානගත කරගන්න. තමයි ආධාර. මේක ජල බීකර්. අපි දැන් මේ ජල බීකරය සුළු වෙලාවකට මෙතනින් අයින් කරනවා පහතට ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? මේ කේශික නලයේ වායු බුබුලක් එකතු වෙනවා. ඊට පස්සේ අපි නැවත ජල බීකරය ඇතුල් වෙනවා. එතකොට උත්සේදනය වෙනකොට මොකද්ද වෙන්නේ? මෙතනින් ජලය පිට වෙනවා. මෙතනින් අවශෝෂණය කරනවා. එතකොට මේ ජලය තමයි අවශෝෂණය වෙන්නේ. එතකොට මේ වායු බුබුල ටික උඩට එනවා. මෙන්න බිඳුව පරිමාණයට එනකොට අපි මොකද්ද කරන්නේ? විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. එතකොට විරාම ගටිකාව ක්‍රියාත්මක වෙද්දි මේ කේශික නලයේ තියෙන වායු බුබුල මොකද වෙන්නේ? ටික ඉස්සරහට එන්නේ. එතකොට ඔක ටික දුරක් ආවයින් පස්සේ අපිට නවත්තන්න පුළුවන්. එතකොට අපි උත්සේදන ශීඝ්‍රතාව සමානයි කොහොමද ගන්නෙ?
වායු බුබුල ගමන් කළ දුර වායු බුබුල ගමන් කළ දුර බෙදන්න ඕනි මොකෙන්ද? ගත වූ කාලය. එතකොට වායු බුබුල ගමන් කළ දුර මේ පරිමාණය ආධාරයෙන් අපි කියව ගන්න. අපි කියමුකෝ 12යි cm කියලා. එතකොට ගත වුණු කාලය t. එතකොට t වලින් බෙදීමෙන් L බෙදීම t වලින් අපිට එනවා උත්සේදන ශීඝ්‍රතාවය හොයන්න. ඊට පස්සේ අපිට පුළුවන් සුළඟේ වේගය වෙනස් වෙනකොට උත්සේදන ශීඝ්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලන්න. ඒකෙදි මොකද කරන්නේ? අපි ෆෑන් එකක් දාලා උත්සේදන වේගය වැඩි කරලා අපිට මේ කරාමය සහිත සංචායකේ මොකටද ඕන වෙන්නේ? අපි එක සැරයක් කරාන් පස්සේ මෙතෙන්ට ආපු වායු බුබුල නැවත මුලට පරිමාණය මේකට කියන වායු බුබුල. වායු බුබුල මුල් පිහිටීමට තල්ලු කරගන්න අපිට කරාමය විවෘත කිරීමෙන් මේ සංචායකයේ තියෙන ජලය මෙහාට තල්ලු කරන්න පුළුවන්. ඒක තල්ලු කරලා ආයෙම සුළඟ වැඩි කරලා ඊට වඩා වැඩි වේගයකින් මේ පැත්තට ගමන් කරන බලන්න ඕනේ. ඊට පස්සේ ශාක පත්‍ර වල පෘෂ්ඨ වර්ගඵලයත් එක්ක කොහොමද වෙන්නේ කියලා බලන්න අපිට මේවා පත්‍ර කඩන්න පුළුවන්. එහෙම නැත්නම් මොන පෘෂ්ඨයෙන්ද වැඩියෙන් කරන්න කියලා අපිට එක පැත්තක වැස්ලින් ගන්න පුළුවන්. උඩු අපිචර්මයේ යටි අපිචර්ම විවිධාකාරයේ පරීක්ෂණ කරලා අපිට කොහොමද උත්සේදන ශීඝ්‍රතාවයට වෙනස් වෙන්නේ? උත්සේදන ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කියලා මේක ආධාරයෙන් අපිට බලා ගන්න පුළුවන්. අන්න මේ ඇටම පොඩ්ඩක් වෙනස් කර අපිට මේකට කියන්නේ අපි ගැනෝන්ගේ පානමානය කියලා. අන්න මේ ඔක්කොම ශාකාත්ත ඇබය මේ ආනතව කපලා තියෙනවා. ආනතව කැපුවා. ඇයි මේවා අපි තියුණු පිහියක් ආධාරයෙන් කපන්නේ? ඒවා ඔයාලා දැනගෙන ඉන්න. සංචායකයේ ප්‍රයෝජනෙ මොනවද? නැවත වරක් කරනකොට අපිට මේවා මුල් පිහිටීමට වායු බුබුල මුල් පිහිටීමට අරගෙන යන්න තමයි සංචායකයේ භාවිතා කරන්නේ. ඔකත් ඉවකින් ඒ කොටස ඉවර. ඊට පස්සේ සත්වයාගේ ප්‍රැක්ටිකල් ටික තියෙන එකදී ඔයාලට පටක බලන්න තියෙනවා ආහාර මාර්ග පද්ධතිය. ආකෘති තමයි බලන්න තියෙන්නේ රූප සටහන් පරිගණක රූප සටහන් ඒකෙන්ද ලොකු වෙන්නේ. ඊට පස්සේ අපිට අර මේ ශ්වසන පද්ධතියේදී තියෙනවා මේ ඔයාලට බලන්න ශ්වසන වේගය හා නාඩි වේගය මනී කියලා එකක්. ඒක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ශ්වසන ශීඝ්‍රතාවය කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි ශ්වසන වේගය මනින්නේ මෙන්න මේ විදිහට පිටි අල්ලට අපේ අතේ මේ පැත්තට නාහි ළඟට අරගෙන කීසරයක් අතේ වාතය වදිනවද කියලා තමයි අපි ගණන් කරන්නේ ශ්වසන වේගය මනිද්දී. අපි කියනවා සාමාන්‍යයෙන් ශ්වසන වේගය බලන්න මේකදී අපි විනාඩියකට නෙවෙයි විනාඩි 3කට බලලා මීන් එකක් තමයි ගන්න. පිටියල්ල නාහය සමීපයේ තියාගෙන ප්‍රශ්වාස වාතය කීසරයක් පිටියල්ලේ වදිනවද කියලා ගණන් කරලා ඒක 3න් බෙදලා විනාඩියකදී ප්‍රශ්වාස ගන්න අපිට මනින්න පුළුවන්. එකකින් තමයි ශ්වසන වේගය මනින්නේ. ඊට පස්සේ අපි ව්‍යායාමයක් කරන්න දුවලා ගිහිල්ලා ව්‍යායාමයකදී අපේ ශ්වසන ශීඝ්‍රතාවය වැඩි වෙන බව පෙන්වන්නත් පුළුවන් අපිට. ගේ වටේ දුවලා ගිහිල්ලා ආය අතේ මේ පිටියල්ලට නාය සමීපයේ තියාගෙන ප්‍රශ්වාස වාතය කීසරයක් වදිනවද කියලා ගණන් කරලා මීන් එක 3න් බෙදලා තමයි අපි ඒක ගන්න. ඊට පස්සේ නාඩි වේගය බලන්නත් තියෙනවා අපිට. නාඩි වේගයත් එහෙමයි. ඔයාලා ඉස්සෙල්ලා බලන්න ඕනේ මේ අතේ මෙතන හෝ මෙන්න මේ වැලමිට ආසන්නයෙන් අල්ලලා බලන්න ඔයාලගේ නාඩි අහු වෙනවද කියලා. අපිට නාඩි වැටෙන වේගය අතට දැනෙනවා. එක එක්කිනාගේ දැනෙන තැන චුට්ටක් එහාට මෙහාට වෙනස් වෙනවා. මේ වගේ අත අල්ලලා බලන්න කොයි හරියෙන්ද ඔයාලගේ නාඩි වැටෙන්නේ. අතට වැටෙනවා මේ රුධිරය මේකේ ගමන් කරනවා දැනෙන වෙලාවෙදී අපි බලා ගන්න ඕනේ වෙලාව ඔරලෝසුවෙන් බලාගෙන මිනිත්තු 2කදී හෝ 3කදී සාමාන්‍ය 3ක තමයි ගන්න. ඔක්කොම නාඩි ගාන ගණන් කරලා 3න් බෙදලා මිනිත්තුවට කීයද කියලා තමයි හොයන්නේ. ඊට පස්සේ අපිට ව්‍යායාමයක් කළා නාඩි වේගය වැඩි වෙන බව පෙන්වන්න පුළුවන්. ව්‍යායාමයෙන් පස්සෙත් මෙහෙම අල්ලගෙන ඉඳලා නාඩි ගණන් කරන්න. එතකොට නාඩි වෙනස දැන් කොහොමද නාඩි වැටෙන්නේ නැතුව ඇති? කට්ටියගේ නාඩි වැටෙන්නේ නැතිලු. තව පැය 48ක් නැහැ තින්නේ නාඩි වැටෙන්නේ නැහැ එතකොට. බලන්න සසන ශීඝ්‍රතාවය තියනවද කියලා. හුස්මත් වැටෙන්නේ නැතුව ඇත්තේ.
අනේ ඔය වගේ අපිට බලන්න පුළුවන්. මේ අතේ මෙතන බලන්න පුළුවන් නාඩි. හරි. එක එක්කෙනාගේ අහු වෙන තැන් වෙනස් පොඩ්ඩක්. අල්ලලා බලලා අහු වුණාන් පස්සේ එතන ඔය වෙලාවත් එක්ක ගණනය කරන්න. හරි. එතකොට සසන වේගය බලන්නේ හොඳට මතක තියාගන්න. පිටි අල්ලට ප්‍රශ්වාස වාතය වැටෙන වාර ගන්න තමයි අපි ගණන් කරන්නේ. ඒ වගේ එකක් අහන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ අපිට ආයෙ කරන්න තියෙන්නේ මේ ශුද්‍ර ජීව විද්‍යාව ප්‍රැක්ටිකල් එක. ඒකෙදී ජලයේ රෝපණ මාධ්‍ය වීදුරු උපකරණ තාපස්ථායී ද්‍රව්‍ය හා ආමුකූලන කටු ජීවාණු හරණය කරන්න අපි දැනගෙන ඉන්න ඕනේ. හරි. ලියන්න මෙන්න ප්‍රැක්ටිකල් එක අංක 35 ජලය රෝපණ මාධ්‍ය වීදුරු උපකරණ හා තාප අස්ථායී ද්‍රව්‍ය හා ආමුකූලන කටු ජීවාණු හරණ ශිල්ප ක්‍රම පුහුණුව. අපි බලමු එකින් එක කොහොමද ජීවාණු හරණය කරගන්නේ කියලා. හරිද අපි බලමු කොහොමද එක එක කොටස ජීවාණු හරණය වෙන්නේ කියලා. පළවෙනි එක අපි බලමු වියලි තාපය යොදා ගනිමින් විවෘත දැල්ල භාවිතයෙන් පළවෙනි එක ලියන්න වියලි තාපය යොදා ගනිමින් ජීවාණු හරණය ඒක අපි ක්‍රම දෙකකට පාවිච්චි කරන එකක් තමයි විවෘත දැල්ල. හරි මෙන්න වියලි තාපය. ඒ විවෘත දැල්ල. උඩ මේකදී අපි භාවිතා කරන්නේ බන්සන් දැල්ල. බන්සන් දැල්ල මගින් ජීවාණු හරණය කරන්නේ මොනවද? ආමුකූලන කටු කුඩු වගේ දේවල්. හරි? තාපය මගින් හානියකට භාජනය නොවන දේවල් තමයි මේකදී පාවිච්චි කරන්නේ. ආමුකූලන කටු කුඩු. ආමුකූලන කටු කුඩු. ආමුකූලන කටු කියන්නේ ඔය වගේ ලිමිටක් තියෙන විදුරු කම්බි කූරක් වගේ එකක්. ආනුකූල පුඩුවක් කියලා කියනවා සියුම් කම්බි පුඩුවක් ආදායක මේවා මොකද්ද කරන්නේ අපි රක්ත තප්ත වෙනතුරු ජලයට අල්ලලා දැල්ලට අල්ලලා රත් කරන්න ඕනේ. හරිනේ බන්සන් දැල්ලට අල්ලලා මෙහෙම අල්ලන් ඉන්න ඕනේ රක්ත තප්ත වෙනතුරු. රක්ත තප්ත වෙනතුරු අල්ලගෙන හිටියා. ඊට පස්සේ නිවුණාන් පස්සේ තමයි අපි අදාළ ක්‍රියාවලියට මේක භාවිත කරන්නේ. ආමුකූලන කටු කුඩු විවෘත දැල්ල භාවිතයෙන් තමයි අපි ජීවාණු හරණය කරන්නේ. ඊට පස්සේ අපි දන්නවා තවත් එකක් තියෙනවා මේකෙදි මධ්‍යසාරය භාජනයක් අරන් මීතයිල් හෝ ඒතයිල් මධ්‍යසාර. එතිල් හෝ මෙතිල් මධ්‍යසාර සහිත විභාජනයක් අපි මේකෙදි පියන ඇරලා මේක අයින් කරලා
සැත ස්කැල්පර් බ්ලේඩ් කියන ඒවා මේ වගේ ඒවා මධ්‍යසාරයේ ගිල්ලලා වැඩි මධ්‍යසාර ගස්සලා මේකට අල්ලන රක්ත තප්ත වෙනතුරු ඒ විදිහට පාවිච්චි කරන්නේ සැත කියන්නේ ස්කැල්පර් බ්ලේඩ් කියන එක. හරි ඊට පස්සේ මීට අමතරව ලෝහමය පත්ත වීදුරු කූරු. ලෝහමය පත්ත කියන්නේ ස්පැටියුලා කියන්නේ. ලෝහමය පත්ත ඇඳි වගේම තියෙනවානේ. ඊට පස්සේ වීදුරු කූරු. අපි එතිල් හෝ මෙතිල් මධ්‍යසාරයේ ගිල්වල වැඩි මධ්‍යසාරي වත් කරලා රක්ත තප්ත වෙනතුරු දැල්ලට ඇල්ලීම තමයි කරන්නේ. ජීවාණු කර්ණය. ඕක තමයි වියලිතාපයේ එක ක්‍රමයක්. විවෘත දැල්. ඊට පස්සේ අපේ වියලි වායු උඳුණු. වියලි උඳුණු පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු කොහොමද වියලිතාපයේ උෂ්ණ වායු උඳුණ භාවිතා කරලා ජීවාණු කර්ණය කරන්නේ. එතකොට වියලි උඳුන මගින් අපි මොනවද ජීවාණු කර්ණය කරන්නේ දෙවෙනි ක්‍රමය වියලි උඳුන. එතකොට වියලි උඳුන භාවිතයෙන් අපි ජීවාණු කර්ණය කරනව මොනවද? එකක් තමයි පෙට්‍රදීසි, ප්ලාස්කු, පිපෙට්ටු වගේ වියලි වීදුරු භාජන තමයි මේ විදිහට ජීවාණු කර්ණය කරන්නේ. අනේ පෙට්‍රදීසි, ප්ලාස්කු, පිපෙට්ටු වගේ වියලි වීදුරු උපකරණ. වීදුරු කුණු මේ විදිහට කරන්නකො. හරි අපි මොකද්ද කරන්නේ මේවා සඳහා අපි මේවා සූදානම් කරනවා. ඉස්සෙල්ලා මොකද්ද කරන්නේ? මේ වීදුරු උපකරණ අපි සෝදන්නවා. මුලින්ම කරන්නේ වීදුරු උපකරණ හොඳින් සබන් යොදා සෝදන්නවා. පළවෙනි පියවර. ඊට පස්සේ හොඳට වේලෙනකම් පිහ දානවා. හරිද? වීදුරු උපකරණ සේදීම සබන් යොදා ඊළඟට පිස දැමීම. පිස දැමීමත් අපි සිද්ධ කරනවා කොහොමද? ජලය නොරැඳෙන්න හොඳට පිහ දාන්න ඕන. ඊට පස්සේ ඒවා එක එක විදිහට තමයි අපි කරන්නේ. පෙට්‍රදීසියක් නම් එයා මෙන්න පෙට්‍රදීසිය මෙන්න ඒක උඩින් පියන තියලා මේක අපි තියනවා ඇලුමිනියම් පත්‍රයක් උඩ තියලා ඇලුමිනියම් පත්‍රයෙන් මේක හොඳට උතරන. ඒ කියන්නේ ඇලුමිනියම් පත්‍රයෙන් මෙහෙම වැහෙන්න උතරන. ඊට පස්සේ කැනිස්ටරයක බහලන්න පුළුවන් මේ වගේ තියෙනවා අර දානි ගෙවල් වල දානි පෙට්ටිය අරන් යනවා වගේ පන්සලට මේ වගේ හදවන ඒවා තියෙනවා කැනිස්ටර්. ඔහොම පෙට්‍රදීස් ටික ඔක්කොම තියලා මෙතනින් ලොක් එකක් තියෙනවා මොකද? ඒක දාන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් ට්‍රේ එක මේවා පිළිවෙලට තියන්න. ඔතල ඇලුමිනියම් පත්‍රවල ඔතල පිළිවෙලකට මෙහෙම ට්‍රේ එකේ තියන්න. අපි කියන්නේ බහාලුමක තමයි ගබඩා කරන්නේ. ඇලුමිනියම් පත්‍ර නැත්නම් කඩදාසි වල සාමාන්‍යයෙන් පත්‍ර කඩදාසි වල තමයි මේක ඔතන්න පුළුවන්. ඊට පස්සේ කැනිස්ටර් එක ගබඩා කරනවා. නැත්නම් ඇසුරුම් භාජනය. ඊට පස්සේ අපි ගත්ත කේතු ප්ලාස්කුවක්. කේතු ප්ලාස්කුවක් ජීවාණු මරණයේදී අපි මොකද කරන්නේ? මේ කේතු ප්ලාස්කුව හොඳට හොදලා වේලලා කට කපු පුළුන් ගුලියක් ගහනවා. මේක ඇතුළට දාන්නේ නැහැ. කටේ තමයි කපු පුළුන් ගුලියක් ගහන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ ඒ කොටස ඇලුමිනියම් පත්‍ර වලින් ආවරණය කරන්න. ඒ ඇබය කපු පුළුන් ඇබය තමයි ඇලුමිනියම් පත්‍ර වලින් ආවරණය කරන්නේ. මේවත් එක්ක ආවරණය කරන්න ශරන්නේ. හරි. මේ කපු පුළුන් ඇබය වටේට ඇලුමිනියම් කොලයක් තියෙන මෙහෙම කට මෙහෙම පැත්තෙන් තද කරනවා. ඊට පස්සේ මේවත් අර වගේ ට්‍රේ එක දාලා අපිට පුළුවන් oven එකට දාන්න. ඊළඟට පිපෙට්ටු ගත්තොතින් විවරය කපු පුළුන් නැබ වලින් වසා විවරයෙන් ඉවතට ඇති කපු පුළුන් කෙඳි තුඩු බන්සන් දැල්ලේ පුච්චන්න. පිපෙට්ටුවේ විවරය අපි කට තියෙන පැත්ත. ඔය වගේ පිපෙට්ටුවක් ගත්තයින් පස්සේ මම සිහින් තුඩක් නෙමෙයි පැත්ත තියෙන්නේ. මෙන්න මේ කොටසේ කපු පුළුන් ඇබයක් ගහනවා. ගහලා විවෘත කෙලවර මේ එළියට ඇවිල්ලා තියෙන කපු පුළුන් නෝල් ටික මොකද්ද කරන්නේ? අපි බන්සන් දැල්ලට අල්ලලා පුරුස්සන්න ඕනේ. හරි? බන්සන් දැල්ලට අල්ලා
පුළුස්සන්. මේ තියෙන කපු පුළුන් නැබේ. ඊට පස්සේ මේවත් ඇලුමිනියම් පාත්‍ර වලින් ඔතන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් කැනිස්ටර් එක බහලා ඒව දාන ටින් එකක් විදියට ගන්න පාවිච්චි කරන්න පුළුවන්. චෙස් එක තියෙන ටින් තියෙන අනේ වගේ ඇලුමිනියම් වලින් හදපු ටින් තියෙන. අපිට පුළුවන් ওই පිපෙට්ටු ටික ඔක්කොම මේක ඇතුලේ දාලා ඒ අදාළ පියනේ බහලා තද කරලා අපි මේවා දාන්නේ කොහෙද? උෂ්ණ වායු දුනේ එහෙම නැත්නම් අපි කියන්නේ අවන් එකේ තමයි මේවා දාන්නේ 170 උෂ්ණත්වයේ 170 පැය එකක් දෙකක් අතර ප්‍රමාණයක් තියන්න ඕනේ අවන් එකේ දාලා අපි දාන බඩු ප්‍රමාණය අනුව තමයි කාලය තීරණය වෙන්නේ හරිද 170 උෂ්ණත්වය ඇතුලේ තියෙන මුදුනක් ඇතුලේ පැය එකක් දෙකක් අතර කාලයක් මේක තියන්න ඕනේ. ඕක තමයි වීදුරු උපකරණ කොහොමද අපි ජීවාණුකරණය කරන්න කියලා පෙට්‍රොදීසිය ඊට පස්සේ කේතු ප්ලාස්කුව ඊළඟට පිපෙට් ඊළඟට යන්නේ අපි වීලි තාපය නෙමෙයි තෙත් තාපය මේක ඕන කෙනෙක් දාගන්න පොඩ්ඩක්